ශ්‍රී ලංකා බණ්ඩාරනායක ගුවන් තොටුපොළ. ඉතින් අපි හැමෝම රට ආපු ගියපු හැම කෙනෙක්ම අපි ආවේ මෙන්න මෙතනින්. මෙතන තමයි බොහෝ කඳුළු කතාවල ආරම්භක ස්ථානය. හැබැයි ඒ කඳුළු කතාව ලස්සන සතුටු කතාවක් කරගෙන යන හැමෝම ආය ආපහු ලංකාවට එනවා. ඉතින් මෙන්න මේ විදිහට එයා ඒෂියා ගුවන් යානය අපිත් අරගෙන මැලේසියාව බලා පිටත් වෙනවා. ඉතින් වෙලාව උදේ 10ට විතර ඇති මේ වෙලාව. අපි කොලම්බෝ ඉන්ටර්නැෂනල් එයාපෝට් එකෙන් මෙන්න මේ විදිහට ශ්‍රී ලංකා භූමියට ආයුබෝවන් කියලා මැලේසියාවට පිටත් වෙනවා. පැය 3:00ක පමණ ගමනක් අපේ ගමනාන්තයට ළඟා වෙන්න ගත වෙනවා. ඉතින් ගුවන් යානේ මේ විදිහට පොළොව මට්ටමේ ඉඳලා ටිකෙන් ටික ඉහළට එනකොට අපට දැනෙනවා මේ මහ පොළොව ඇතැරලා යන්න බෑ කියලා හැඟීමක්. ඒ තරමට මේ මහ පොළොවත් එක්ක අපි හරියට බැඳිලා ඉන්නවා. මේ මහ පොළොවේ තියෙන සාරයත් එක්ක අපි බැඳිලා ඉන්නවා. මේ මහ පොළොවට ආය අපි කවදා හරි දවසක එනවා කියන අරමුණින් මේ තියෙන සීතල වලාකුළු අතරේ අපි හැංගිලා යනවා. ඉතින් තමාගේ ජීවිතේ ගොඩ දාගන්න ඒ ලස්සන හීනය හැබෑ කරගන්න යන හැම කෙනෙකුටම මේ ගමන සාර්ථකම වෙන්න ඕනේ. ඒ හැම හීනයක්ම ඒගොල්ලෝ ජය ගන්න ඕනේ. දුක් කඳුළු වගුරවලා මෙතනින් පිට වෙන මිනිස්සු ආයෙත් දවසක සතුටු කඳුළු ඇස්වල පුරවාගෙන තමාගේ ආදරණීයයන් දකින්න මෙතනින් පැමිණෙන්න ඕනේ.